අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කැඩුම් බිඳුම් පිළිබඳව. කැඩුම් බිඳුම් ඇත්තටම වර්ග 12කට බෙදෙනවා. ඒකේ කාණ්ඩ භග්න, අශ්වකර්ණ භග්න, මේ වගේ අවනත භග්න, ওই වගේ භග්න වර්ග 12ක් පෙන්වනවා. මේ 12න් අපි දැනගන්න ඕන ඇත්තටම කැඩුම් බිඳුම් වෙද මහත්තයා ළඟට ආවහම හොඳට ස්පර්ශ කරලා හරියටම දැනගන්න ඕන මේ භග්න 12න් මොන විදිහේ භග්නයක්ද මේ පුද්ගලයාට තියෙන්නේ කියලා. ඒ බලලා ඒ අනුව තමයි හරියට වෙදකම කරන්න ඕන. නැත්නම් අනිවාර්යයෙන්ම අත හව කකුල කැඩුනහම ඒ ක්‍රමානුකූලව ඒක පෑහෙන්නේ නැහැ. නොඑක ආකාරයේ විකෘත තත්ත්වයක් නැති වෙනවා. ඒ නිසා මේකට හරිම කල්පනාවෙන් මේ ඒ වගේම තමයි පසු විපරම නිතරම කරන්න ඕන. බෙහෙත් බැඳලා නිතරම පසු විපරම කරන්න ඕන. නැත්නම් ඒ පුද්ගලයාගේ අත හෝ කකුල හරියාකාරව ශක්තිමත්ව හයි වෙන්නේ නැහැ. ඉතින් අපි මේකට සාමාන්‍යයෙන් අපි බඳින මැල්ලුම් වර්ග ගොඩක් තියෙනවා. මේකේ තියෙනවා බත ඉතිරෙන සංදිය කියලා එකකුත්. නමුත් බත ඉතිරෙන සංදිය පෙර කාලේ භාවිතා කරලා තියෙනවා. අපි දැනට බත ඉතිරෙන සංදිය භාවිතා කළත් ඒ කියන වෙලාවට මේක ඇත්තටම සවිවීමක් නෙවෙයි වෙන්නේ, යම්කිසි සන්දානගත තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඉතින් අපි දැනගෙන තියෙන්න ඕනේ මේකට විශේෂයෙන්ම ඒ ස්ථාන අනුව භග්න වෙච්ච ස්ථාන අනුව තියෙනවා චන්ද්‍ර ගණයේ ඖෂධ තියෙනවා සමහර තැන් වලට බඳින්න. සූර්ය ගණයේ ඖෂධ තියෙනවා සමහර තැන් වලට බඳින්න. ওই නැවුම් නවන සංදි ස්ථාන වලට අනිවාර්යයෙන්ම චන්ද්‍ර ගණයේ බෙහෙත් තමයි බඳින්න ඕන. මොකද සූර්ය ගණයේ බැන්දොත් ඒක තද වෙන්න පුළුවන්, හයි වෙන්න වැඩිපුර නමන්න දිගාරින්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අපි මේකට සාමාන්‍යයෙන් අහු කොළ පොතු, ඒ වගේම ලුණු වර්ණ කොළ පොතු, කහට කොළ පොතු, මේ වගේ කොළ වර්ග අරගෙන ඉවරලා අංකෙන්ද කොළ පොතු, මේ වගේ වර්ග කීපයක් අරගෙන මේ කපලා කොටලා ඉවරලා පොල් ටිකක් දාලා මේ මලවලා ලුණු පොඩික් දාලා තියලා බඳිනවා. නොසෙල් වෙන බඳින්න ඕන. හැබැයි වතුර තියන්න ඕන ස්ථානයේ හරියට නියම ක්‍රමයට වතුර තියලා බඳින්න ඕන. ඉතින් අනිවාර්යයෙන්ම මේ කැඩුම් බිඳුම් වලදී පසු විපරම නම් කරන්නම වෙනවා. අපි වෙනත් වෙලාවක තව විස්තරයක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ පිළිබඳව. දැනට මම මෙතනින් නවත්වනවා.